hello ඉතින් ජපාන් channel එකත් එක්ක සම්බන්ධ වෙනවට ඔයගොල්ලන් බොහොම ස්තුතියි. ඔයගොල්ලන් තාමත් මේ channel එකට subscribe කරලා නැත්නම් කරුණාකරලා subscribe කරලා ජපානය ගැන ලෝකය ගැන දැනුවත් වෙන්න. ඉතින් යාළුවනේ ක්‍රිප්ටෝ ලෝකෙන් අද ඉතාමත් තීරණාත්මක සහ ලොකුම ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ බැංකින් කමිටු එක සෙනෙට් බැංකින් කමිටු එක විසින් ක්‍රිප්ටෝ ශ්‍රේෂ්ඨට අදාළ ඓතිහාසික පනතක් සම්මත කරගෙන තිබෙනවා. මේකට කියන්නේ ක්ලැරිටි ඇක්ට් එක කියලා. මේක මුළු ක්‍රිප්ටෝ ඉන්ඩස්ට්‍රි එකටම කෙතරම් වැදගත් සහ මේකෙන් අපිට වෙන්නේ මොකක්ද කියලා අද අපි කෙටියෙන් කතා කරමු. ඇත්තටම මොකක්ද මේ ක්ලැරිටි ඇක්ට් එක කියන්නේ? සරලම කිව්වොත් මේක ක්‍රිප්ටෝ වෙළඳපොළ නියාමනය කරන්න, ඒ කියන්නේ රෙගියුලේට් කරන්න ගෙනාපු නීති රීති මාලාවක්. මෙච්චර කාලයක් ක්‍රිප්ටෝ කියන්නේ නීතිමය වශයෙන් පැහැදිලි නැති ග්‍රේ ඒරියා එකක තිබුණු දෙයක්. ඇමරිකාවේ SEC ආයතනය හැම වෙලේම ක්‍රිප්ටෝ සමාගම් වලට නඩු දමමින් මේ හේතුව නිසා හිරිහැර කරන්න පුරුදු වෙලා තිබ්බා. නමුත් මේ පනතෙන් කුමන ක්‍රිප්ටෝ කාසිද, ඒ කියන්නේ සිකියුරිටිස් වෙන්නේ සහ කුමන කාස්ද, ඒ කියන්නේ කොමොඩිටිස් වෙන්නේ කියලා පැහැදිලිවම වෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම FTX වගේ විශාල සමාගම් හොර රහසේ කඩා වැටිලා ආයෝජකයන්ගේ සල්ලි නැති වෙන එක වළක්වන්න ශක්තිමත් නීති මේ හරහා පැනවෙනවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් නීති දාන එක ක්‍රිප්ටෝ වලට නරකයි නේද කියලා. මේක ක්‍රිප්ටෝ ශාස්ත්‍රයේ ඉතාම හොඳ ප්‍රවෘත්තියක්. හේතු තුනක් තියෙනවා ඒකට. නීතිමය පැහැදිලිභාවය කියන්නේ රෙගුලේටරි ක්ලැරිටි එක Coinbase, Ripple, like XRP, Circle වැනි ලෝකයේ ප්‍රධාන ක්‍රිප්ටෝ සමාගම් රැසක් මේ පනතට පක්ෂව සහයෝගය දෙනවා. ඒකට හේතුව තමයි මොකද නීති පැහැදිලි වුණාම ඔවුන්ට බයක් නැතුව තම තමන්ගේ ව්‍යාපාර කරන්න පුළුවන් හින්දා. විශාල ආයෝජන කියන්නේ ඉන්ස්ටිටියුෂනල් මනි ලෝකයේ ඉන්න බිලියනපතියන් සහ විශාල බැංකු ක්‍රිප්ටෝ වලට බිලියන ගණක් ආයෝජනය කරන්න බය වෙලා හිටියේ නීති නැති නිසා. මේ පනත සම්පූර්ණයෙන්ම නීතිගත වුණාම විශාල මුදලක් ක්‍රිප්ටෝ වෙළඳපොළට ගලාගෙන ඉන්න ඉඩ තියෙනවා. ඉතින් තුන්වෙනි එක තමයි software developersලා ආරක්ෂා කිරීම. මේක මේ පනත මගින් ක්‍රිප්ටෝ app හදන developersලා සහ තමන්ගේ wallet වලට ක්‍රිප්ටෝ තබා ගන්න අයගේ self custody අයිතිවාසිකම් නීතිමෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම හොඳ දෙයක්. මේක ගැන හුඟක් කට්ටිය බලාපොරොත්තුෙන් හිටියා. දැන් ඒක යථාර්ථයක් වෙන්න මේ හුඟක් ළඟට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක හොඳ දෙයක් කියලා. හැබැයි මතක තියාගන්න මේ පනත තාම සම්පූර්ණයෙන්ම නීතියක් බවට පත් වෙලා නැහැ. දැනට මේක සෙනෙට් කමිටුවෙන් 15ට 9ක් විදිහට වැඩි ඡන්දයෙන් සමත් වෙලා තිබුණත් ඊළඟට මේක මුළු සෙනෙට් මණ්ඩලයේම කියන්නේ ෆුල් සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ House of Representatives ලගේ ඡන්ද විමසීමකට ලක් වෙන්න ඕනේ. අවසාන වශයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා ඒ කියන්නේ ජනාධිපතිතුමා අත්සන් කරාට පස්සේ තමයි මේක නිල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. කොහොම වුණත් මේක ක්‍රිප්ටෝ වල අනාගතයට ඉතාම සුබදායක පියවරක්. මේ ක්ලැරිටි ඇක්ට් එක ගැන ඔයගොල්ලන් මොකද්ද හිතන්නේ? මේකෙන් ක්‍රිප්ටෝ මිල ඉහළ යයිද පහළ යයිද? ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් වලට දාන්න. ඉතින් මේ වගේ උණුසුම් ක්‍රිප්ටෝ පුවත් එසැනින්ම දැනගන්න අපිව ෆලෝ කරගෙන තියාගන්න. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා.